කිසිම කරදරයක් නැතුව මේ ජනපද 3ක් හදාගන්න පුළුවන් එක මීමැසි ජනපදයකින්. මම ඔයාලට රජිනව පෙන්නන්නම්. දැන් රජින ඉන්න මගේ අතේ ඇතුලේ. පේනවද? මෙයා තමයි ඉන්නේ. මෙන්න මෙයාලා පැණි වදයක්. මේ බලන්න. හොඳට මෝරපු පැණි. ඒ පෙට්ටියට යනවා. මැස්සෝ ටික. අයිබෝන් සියලුලාටම මම අද කරන්න හදන්නේ මෙන්න මේ මීවදේ කට්ටි බෙදා ගැනීමක් කරගන්න හදන්නේ. ඒ කියන්නේ මේ එක මීය මේක තව පෙට්ටි දෙකකට දාගන්නවා. එතකොට මේ මීවදයයි තව පෙට්ටි දෙකයි. එතකොට මීමැසි ජනපද 3ක් හදාගන්න පුළුවන්. ඒ ක්‍රමය තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. මේ තින්නේ බම් මේ ඉන්න කට්ටිය. දැන් මේ වර්ධක කාලයේ හින්දා ඔයගොල්ලන්ටත් පුළුවන් කට්ටි බෙදා ගන්න. කිසිම කරදරයක් නැතුව මේ ජනපද 3ක් හදාගන්න පුළුවන් එක මීමැසි ජනපදයකින්. මේ තියෙන මම ඒකට ගන්න පෙට්ටි දෙක. මේ තියෙන එක පෙට්ටියක් එකක්. මේ තියෙන අනිත් පෙට්ටිය. බලමු කොහොමද වැඩේ කරන්න හදන්නේ කියලා. මීමැසි ජනපදයක් කට්ටි බෙදා ගන්න මුලින්ම මේ මීමැසි ජනපදයේ රජිනව හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ රජිනව නැතුව කට්ටි බෙදන්න අමාරුයි. රජිනව නැතුව කට්ටි බෙදන්නත් පුළුවන් ක්‍රම තියෙනවා. ඒ වුණාට සාර්ථකත්වය ගොඩක්ම තියෙන්නේ රජිනව හොයාගෙන කට්ටි බෙදන එක තමයි සාර්ථකත්වය. රජිනව හොයා ගන්න ක්‍රම ගොඩක් තියෙනවා. එක ක්‍රමයක් කියන්නම් මම ඔයගොල්ලන්ට. මෙතනින් දුම් විසිරවන දුම් ගැහුවාම මීමැස්සෝ ටික සේරම මේ උඩට යනවා. අනිවාර්යෙන් මේ සෙට් එකේ අනිවාර්යෙන් රැජින ඉන්න ඕනේ මේ හුළං ලෑල්ලේ. මෙන්න මේ හුළං ලෑල්ලේ අනිවාර්යෙන් රැජින එනවා එතනට. ඒක ක්‍රමයක්. පළවෙනි පාර මේ දුම් විසිරවන දුම් ගැහුවාට පස්සේ එන්නේ නැත්තම් ඊළඟ පාර නැවතත් ගහන්න දුම්. මෙතන දැන් අපි කට්ටි බෙදා ගැනීමක් කරන්න හින්දා වැඩි දුම් පාවිච්චි කරන්න හොඳ නැහැ. මොකද පිලව් ඉන්නවා. ඊට පස්සේ ඒ ජනපදයේ දැන් දුම් ගන්න කියන දවසේ බිත්තර ටික අපි රැක ගන්න ඕනේ කොහොම හරි. මොකද ඒකෙන් තමයි ඊළඟට මේගොල්ලෝ රැජිනක් හදාගන්න බලන්නේ. මේ පෙට්ටිය දැන් තියෙන ජනපදේ දැන් අනිත් පෙට්ටි දෙකට දාගත්තට පස්සේ රැජින ඉන්න ජනපදේ අපි දැන් හොයාගත්තොත් ඒ කියන්නේ රැජිනේම අපි හොයාගත්තොත් රැජින ඉන්න පෙට්ටියට තමයි කාඩ් පටිය දාන්නේ. අනිවාර්යෙන්. මොකද රැජින ඉන්න පෙට්ටියට කාඩ් පටිය දැම්මේ නැතොත් රැජින යන්න. අපි දැන් ඒගොල්ලන්ට වදවල පොඩි හිරිහැරයක් කරනවානේ. ඒකින්ද රැජින යන්න බලනවා ජනපදෙත් අරගෙන. එතකොට අපි දැන් අනිත් පෙට්ටි දෙකට දාගන්නවනේ. තවවද මම ඔයගොල්ලන්ට එක පෙන්නන්නම් ඒ ටික. ඒ පෙට්ටි වලට දාගන්න ජනපද ඒ කියන්නේ ජනපද කොටස් දෙකට මේ ගාඩ් පටි දාන්න ඕනේ නැහැ මේ පෙට්ටි වලට. මොකද ඒගොල්ලෝ යන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් අපි මේක රජිනේ මෞජනාවාසි මෙතන තියෙනවා. දැන් මෙතන පෙට්ටි දෙකක් තියෙනවානේ. ඒ පෙට්ටි දෙකට අපි දැන් කොටස් දාගත්තාම මේ ජනපදයේ එක්ක අපිට දුරකින් ගිහින් තියන්න පුළුවන් සාමාන්‍යයෙන් කිලෝමීටරයකට එහා පසරිකට අරන් යනවනම් ගොඩක් හොඳයි. නැත්නම් මීටර 500ක් මීටර 300ක් අරන් ගියත් කමන්නේ හොයාගන්න බැරි වෙන්න තියෙන පරිසරය. ඒ කියන්නේ නැත්නම් මෞජනාවාසයේ නැවත එනවා මේ ජනපද අපි වෙන් කරන ඒවා ඉන්න මැස්සෝ. එහෙම කේස් එකක් තියෙනවා. නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන තියෙන පෙට්ටියයි මේ පෙට්ටියයි දෙකම මේ හරිය තියාගෙන ඒ කියන්නේ එක පෙට්ටියක් මෙතන තියලා අනිත් පෙට්ටිය සාමාන්‍යයෙන් වෙන දුරස්ත ප්‍රදේශයකට තිබ්බනම් සාමාන්‍යයෙන් එක ළඟ මීටර 50ක් විතර දුරකින් වගේ තිබ්බනම් එහෙමත් කරන්න පුළුවන්. එතකොට රැජින ඉන්න ජනාවාසයේ අරන් යන්න ඕන දුරකට කිලෝමීටරයකට වගේ දුරකට. එහෙම තමයි කරන්නේ. හරි අපි බලමු දැන් කොහොමද මේක කරන්නේ කියලා. හරි දැන් මම දුම් විසිරවන්නත් පත්තු කරගත්තා. අපි දුම් පාරවල් 3-4ක් ගහලා බලමු. හරි දැන් අපි බලමු පොඩ්ඩක් මේක විවෘත කරලා කොහොමද මීමැස්සොට ගින්නේ කියලා. මේක මේ දෙවෙනි පැන මේක තමයි පිලා පෙට්ටිය. මේක තමයි පිලා පෙට්ටිය. මේ තමයි පැණි පළවෙනි පෙට්ටිය. ඊළඟට මේ පැණි දෙවෙනි පෙට්ටිය. මේක මම නම් මේක වද 3ක් විතර තියලා තිබ්බේ මේ
මඳින්න ඒගොල්ලොන්ට මම කියන්නේ එක පැණි වාරයක පැණි ගත්තා. මේ දෙවෙනි වාරේ මම තව එකක් තිබ්බ මැස්ස ප්‍රමාණය වැඩි හින්දා. හරි අපි බලමු මේක. රළ බලමු මොකද කියලා. එමේ සැරේ. දැන් මේ තියන්නේ මේ උඩ පැණි පෙට්ටියෙන් මේ පැණි රාමුවක් පොඩි පැණි වදයක් බැඳගෙන යලා උඩට. උලංග ලැල්ලට හේතු වෙන්න. මේ තියන්නේ දෙවෙනි වලටත් බැඳලා ඒගොල්ලෝ. වද මම රාමු 3යි තියලා තිබ්බේ. මේ 3 බැඳලා. හරි දැන් අපිට පැණි පෙට්ටිය අවශ්‍ය වෙන්නේ නැහැ. පැණි පෙට්ටිය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒක වහගමු. වහගෙන පැණි පෙට්ටිය සම්පූර්ණයෙන්ම අයින් කරගමු. මේ පෙට්ටි දෙකම සම්පූර්ණයෙන් අයින් කරගමු. මම අයින් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඔන්න මම පැණි පෙට්ටිය අයින් කරගත්තා. මේ වද මේගොල්ලෝ අලවලා මේකට. පොඩ්ඩක් ඇඩුණා. මේක රාමු තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අපි දැන් මේක තුනට බෙදනකොට තුන ගන්නත් බෑනේ. රජින ඉන්න කොටසට වද 3ක් තියන්න ඕනේ. 3ක් තියලා ඉතුරු පෙට්ටි දෙකට වද දෙක වෙන් කරනවා. ඒ කියන්නේ රජින ඉන්න කොටසට 1යි 2යි 3යි 3ක් තිබ්බා. ඊළඟ පෙට්ටි දෙකට වද 2යි වද 2යි. ඔව් එහෙම තමයි බැලගන්න වෙන්නේ. මොකද මෙතන අයිනෙම්ම තියෙන රාමුවේ වදයක් බැඳලා නැහැ මේ ටිකේ. ඒක මම දැන් දවස් 4කට විතර කලින් ඒ වදේ ගත්තා වෙන පෙට්ටියකට දාන්න. ඒකින්ද එහෙම තමයි බෙදා ගන්න වෙන්නේ. හරි. අනිවාර්යෙන් කට්ටි බෙදීමක් සිදු කරනවා නම් පැණි තියෙන්න ඕනේ. පැණි කියන්නේ පැණි පැණි පරාග කොටස් දෙකම තියෙනවා. දැන් මේ තියෙන්නේ. මේ තියෙන පැණි කොටස් මේගොල්ලෝ වහලා තියෙන්නේ. තමයි පැණි. අලුතෙන් රජිනක් ආවහම එයාට කැම තියෙන්න ඕනේ. නැත්තම් ජනපදේ යන්න බලනවා. අපි දැන් බලමු වද ටික කොහොමද ගන්න කියලා මෙතනින්. මේ සැරේ තමයි මේක කරන්න වෙන්නේ. මම මේ තනියම වීඩියෝ කරන හින්දා තමයි මේ වද ටික මැදින් අල්ලන්නේ. නැත්තම් ඕගොල්ලෝ මෙතන කෙරවලුයි මේ කෙරවලුයි තමයි වද අල්ලන්න ඕනේ. එතකොට තමයි මේ මැස්සන්ගෙන් ප්‍රහාරය අඩු වෙන්නේ. තාම නම් මට විද්ද නැහැ එකක්. බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. මෙයාලා ඉතින් කොහොමද ෂුවර් කරන්න බෑ. මම ඔයාලට රජිනම පේන්නේ විදියොත් පෙන්වන්නම් අනිවාර්යෙන්. මේක අලුත් රජිනක් ඇත්තේ. බලමු. මේ පැත්තෙන් නැත. අර මේ වදේ අපි දැන් මෙහෙම තිබ්බේ. මේ මිසනේ පරිස්සමට මස්සම ගෑවෙන්නේ නැති වෙන්න. මෙයාලට හිරිහැර කරන තරම අඩු වෙන තරමට තමයි මේගොල්ලෝ මේ පෙට්ටියේ ඉන්නවද යනවද කියලා තීරණය කරන්නේ. එහෙම එකක් තියෙනවා. මේ උඩ කොටසක් ඉන්නවා. මෙන්න මෙයාලා තමයි විදින්න පෙළඹෙන්නේ. ඒගොල්ලන්ව චුට්ටක් අපි යන්ට යවගමු. දුම් ගහන එකකට වැඩිපුරම දුම් ගහන්නත් එපා. සාමාන්‍යයෙන් මොකලට පොඩ්ඩක් බය කරගන්න තමයි දුම් ගහන්න ඕනේ. ඕගොල්ලෝ ඉතින් ටිකක් ආධුනික නම් ටිකක් දුම් චුට්ටක් වැඩිපුර ගහගත්තට කමක් නැහැ. මොකද ඇන්නොත් නැත්තම් ඔයගොල්ලන්ට මේක කරගන්න බැරි වෙනවා ඔයගොල්ලන්ට. යාළුවා මේව හයි කරලා තියෙන්නේ. බලමු මේ වදෙත් අරගෙන.
රජින දවසේ බිත්තර දාලා තිනවා මේ. ඒ තියෙන ඒවා තමයි මම පෙන්නන්නේ. අර තියෙන නූල් වගේ අර තියෙන්නේ. තමයි දවසේ බිත්තර. මේකේ රජිනව නම් දැක්කේ නැහැ. බලමු. මේ වදෙත් අපි එකටම දාගන්න. දැන් මේකට වද දෙක ඇති. අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි බෙදුම් ලෑල්ල. මේ බෙදුම් ලෑල්ල අනිවාර්යෙන් දාන්න ඕන. මේ වෙලාවේ උෂ්ණත්වය නතර ගන්න මේකෙන් තමයි. ඔන්න ඒ ජනපදේ හරි. ගාඩ් පටිය වහ ගන්න ඕනේ. අපිට දැන් ගොඩක් කියලා යන්නේ නැහැ මේකට. දැනට ගාඩ් පටිය වහ ගන්න ඕනේ. හරි. උඩ අතර දාලා තින්නේ මේ. තියෙන ඊළඟ පෙට්ටිය. මේ ගස්වල තියෙන පිනි වැටෙනවා. අනිවාර්යෙන් රජින ඇත්තේ මේ කෙරවල වල දෙකේ තමයි රජින ඇත්තේ අනිවාර්යෙන්. මොකද අපි දුම් ගහනකොට ඒගොල්ලෝ රජින යනවා එහා කෙරවලට. ඔන්න ඔහමයි මිසනේ වදයක් ගන්න පෙට්ටියේ. පේනවා. මේ පැත්ත නම් රජින පේන්නේ නැත. බලමු එහා පැත්තේ. මැස්සෝ ටිකක් ලොකුයි මේ ජනපදේ. දිග මැස්සොත් ඉන්නවා ටිකක්. අපේ නේද රජින පිටතර දාලා තිනවා. ඔය පේන්නේ සුදු පාට නූලක් වගේ. ඒ තමයි රජින පිටතර දාලා තිනවා. ඒ කියන්නේ රජින ඒ දවසේ බිත්තර. ඒ කියන්නේ රජින මේකේ ඉන්නවා. එහෙම තමයි රජින ඉන්නවද කියලා බලාගන්නේ. බිත්තර චෙක් කරලා තමයි රජින මේ ජනපදේ ඉන්නවද කියලා බලාගන්නේ එහෙමයි. හරි. දැන් අපි මේක ඊළඟ පෙට්ටියට දාගමු. මේකෙත් රජින නැහැ. අයින් කරලා දාන්න. අපි වහගමු. මේකට මැස්සොඩිය පුට්ටවිලා. ඒගොල්ලෝ එන්නේ අර පැණි කොටස් කන්නනේ. ඒකට තමයි ඒගොල්ලෝ එන්නේ. තොඩියක් අපි හිමිසෙනේ ගමු. පොඩ්ඩක් බය කරගන්න විතරයි මෙයාලා ඕනේ.
හැමතිස්සෙම දුම් ගන්න හොඳ නැහැ එහෙම. මීන් සැරේ මැස්සෝ තැලෙන්නේ නැති වෙන්න, පොඩි වෙන්නේ නැති වෙන්න. එයාලට තේරෙන්නේ නැති වෙන්න උස්සන්න ඕන. ඒගොල්ලන්ට දැනුනොත් ඒගොල්ලෝ පහර දෙනවා. බලමු මේකේ රැජින ඉන්නවද කියලා. මේ පැත්ත නම් පේන්න නැහැ. අපිට රජින පේන්න ඉන්නේ රජින නැත්තම් ජනපදේ ඒ කියන්නේ රජින අපිට හොයාගන්න බැරි වුණොත් අපි සනාථ කරගන්න ඕනේ අපි දාන වදවල රජින නැහැ කියන එක. එතකොට අපිට හිතාගත හැකියි අපි තියෙන වදවල තමයි රජින ඉන්නේ කියලා. කියන්නේ පෙට්ටියේ ඒ වලත් අපි දාගන්නවා. දැන් මෙතන තියෙන වද තුන මෙතන තියෙන වද තුන පෙට්ටියෙම තියෙනවා. අනිවාර්යෙන් මේක තමයි රජින ඉන්නේ. දැන් අපි අතන පෙට්ටි වලට දාගත්ත වදවල රජින ඉන්නේ නෑනේ. අන්න ඒකයි බලා ගන්න ඕනේ. අනිවාර්යෙන් අනිත් පෙට්ටි වල දාන වදවල රජින ඉන්නවද කියලා හොඳටම බලන්න ඕන. රජින නැත්තම් ප්‍රශ්නයක් නෑ. රජින නැත්තම් ඒතර අපිට ගාඩ් එකක් ඕන වෙන්නෙත් නෑ. ගාඩ් පටිය ඕනනම් දාලා තියන්නත් පුළුවන්. ඉතින් මේ ඒත් ඉතින් අර පිරිමැස්සෝ ඉන්නේ හින්දා හවස 2 විතර යනකොට ගාඩ් පටිය අයින් කරන්න ඕන. 2:00 වගේ වෙනකොට. හරි එහෙනම් අපි දැන් මේකට අනිත් පෙට්ටිය තියලා මේක වහගමු. මේ ඉතුරු ජනපද දෙක මම මේක දුරකට ගිහින් දාලා. සාමාන්‍යයෙන් මීටර් 600ක් 700ක් දුරින් මම තියනවා මේ ජනපද දෙක. මේ මීවදේදීන් තව මාස 1මාරක් වගේ යනකොට මේ රාමු ටික සේරම සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ දැන් වර්ධක කාලේ හින්දා මීමැස්සෝ හොඳට සක්‍රියයි. ඒකින් හින්දා තමයි මෙහෙම වෙන්නේ. ඒ කාලේ නැතුව අනිත් කාලවල කට්ටි බෙදන්න යන්නත් එපා ඔයගොල්ලෝ. මොකද පිරිමැස්සෝ ඉන්න කාලේට තමයි අනිවාර්යෙන් කට්ටි බෙදන්න ඕනේ. පිරිමැස්සෝ නැති වුණොත් අලුත් රජිනට පට්ටි වැටෙන්න මැස්සෝ නැති වෙනවා. එතකොට ජනපද නිකම්ම වඳ වෙලා යනවා. ඒක මහා අපරාධයක්. මේ ජනපදයේ ඉතින් දැන් මම මේකට කාඩ් එක දානවා. මොකද අපි දැන් ජනපද දැන් මේක අනිවාර්යෙන් රජින ඉන්න මේ ජනපදේ. අනිත් දෙකේම රජින ඉන්නේ නෑනේ. දැන් මේකට අනිවාර්යෙන් කාඩ් එක දානවා. කාඩ් එක දාලා මේක දැන් අපි වහගමු. මේකට තව වදරාමු ටික උද්දාගමු. එයාලට වද බඳින්න. හරි දෙකක් දාගත්තා. මට මේ පැඩි පෙට්ටිය පොඩ්ඩක් බලනකොට රජිනව හම්බුණා. මම ඔයාලට රජිනව පෙන්නන්නම්. දැන් රජින ඉන්නේ මගේ අතේ ඇතුලේ. දැන් මට රජින අතේ ඇතුලේ ඉන්නේ. මේ ඉන්නේ. පේනවද? මෙයා තමයි ඉන්නේ. ඕන්න. එයා තමයි රජින. එයා හිර වෙලා නැහැ. එයා ඔය එන්න දඟලනවා එළියට. ඔය පේනවනේ. එයා එන්න හදන්නේ නැතොත් දඟලට. හරි මම ඔයගොල්ලෝ රජිනව පෙන්නන්නම්. මේ මැස්සෝ ටිකක් යනවා අරකට. එයාලට ටිකක් යන්න දෙනවා. දැන් මම ප්‍රධාන පෙට්ටිය ටිකක් එහාට අරන් ගියා. දැන් මේ මැස්සෝ මේ ප්‍රමාණය සමසේ බෙදා ගන්නවා අර පෙට්ටි දෙකට. ඒ කියන්නේ මට දැන් රජින හම්බෙච්ච හින්දා දැන් රජින ඉන්නවා කියලා හිතපු පෙට්ටියේ
මැස්ස ගොඩක් ඉන්නවා. ඒක හින්දා දැන් ඒ පෙට්ටියට දැන් නැවත මේගොල්ලෝ ගිහිල්ලා වැඩක් නැහැනේ. දැන් අර මම වද දෙක දාපු පෙට්ටියටනේ යන්න ඕනේ. ඒක හින්දා මම කර වැඩේ මම ඒ පෙට්ටිය අයින් කළා මෙතනින්. මම මෙතනට තිබ්බා අරින් පෙට්ටියක්. ඒතකොට දැන් මේකට මැස්ස භාගයයි. දැන් මේකට ටිකක් ගිහිල්ලා ඊට පස්සේ මේක මම ගාඩ් එකේ දාලා වහනවා. මේක ගාඩ් එකේ දාලා වහුවට පස්සේ අනිත් පෙට්ටිය තියා තියෙනවා මෙතනින්. මෙහෙමයි කරන්නේ. මේකෙන් එන මැස්සෝ ටික භාගේ දාගන්න පෙට්ටි දෙකට. දැන් රජිනීට පෙට්ටිය මම දුරට අරන් ගියා අන්න අර පැත්තට. ඒ පැත්තේ මම දුරට අරන් ගියා. මොකද රජිනී මගේ අතේ හින්දා. ඒ කියන්නේ රජිනී ඉන්නවා කියලා හිතුව පෙට්ටිය මම අරන් ගියා දුරට. ඒක දින මෙන්න මෙතන දුරට මම දැන්ට ටික දුරකට ගිහින් අරන් ගියා. පෙන්නන්න මම ගොල්ලන්ට මේකේ මැස්සෝ මේකේ ඉන්න මැස්සෝ ගොඩක් මේ ඉන්නේ. මේකේ මැස්සෝ ගොඩක් ඉන්නවා. දැන් මේකට තමයි මම රජිනව නිදාස් කරගන්නේ. මේ පිටියට තමයි රජිනව නිදාස් කරගන්නේ කොහොමද? එහෙනම් අපි රජිනව නිදාස් කරමුද බලන්න. ඕගොල්ලන්ටත් බලන්න. හරි. මෙන්න මැස්සෝ ටික. අපි දැන් බලමු කොහොමද රජිනව නිදාස් වෙලා යන්නේ කියලා. දැන්ට ටිකක් අපි තියා තියමුකෝ රජින බලන්න මොකද වෙන්නේ කියලා මෙතනට. අන්න රජින බලා ගන්න. පේනවද? එයා ගියා ඇතුළට. නම් මේ මගේ අත තිබ්බොත් මේ පෙට්ටිය හරියට නම් මගේ අත පහන මැස්සෝ ඇවිල්ලා. මොකද රජිනගේ සෝද දිනවා. නම් රජින ඉන්න පෙට්ටිය මේක. දැන් මම දැන්ට අතන මැස්සෝ ටික බෙදා ගන්න ඕන නිසා ඒක දැන් මෙතනට ගෙනාවා. හරිද? හරි. දැන් අපි මේක වහගමු. මැස්සෝ වෙන්නේ නැති නේ වහගන්න ඕන. හරි. මේ පිරිමැස්සොන්ට යන්න බෑ ඇතුළ ගාඩ් එකේ දාලා තියෙන හින්දා. කවන්නේ තව ටිකක් කියලා ගිහිල්ලා ඒගොල්ලෝ ඇතුළට දාමු. අපි ගිහිල්ලා බලමු දැන් අනිත් පෙට්ටි දෙක කොහොමද කියලා. අර එක පෙට්ටියක් මම වහලා දින්නේ සම්පූර්ණම. ඒකෙන් ඒකටවත් එළියට එන්න බෑ. මම බෙදාගත්ත පෙට්ටි දෙකෙන්. මෙයාලත් දැන් දඟලනවා. මෙයාලත් මේ පේනවනේ. මෙයාලත් දැන් දඟලනවා එන්න. නගරවලදී ඒගොල්ලෝ වදවල වහලා ඉන්නවා. ඒගොල්ලෝ පුරුත්තරනේ මෙතන. යනවා කට්ටිය තාම ඇතුළට මේ. දැන් අපි මේක ගාඩ් එකකින් වහගමු. මේක ගාඩ් එකකින් වහලා මිසරේ ගාඩ් එක දාලා වහගමු. අන්න හරි. දැන් ඔන්න ගාඩ් එකෙන් දාලා වැහුවා. දැන් මේ පෙට්ටිය මම ගත්තා. අරගෙන නැවත තිබ්බා. මෙතනින්. හරි. දැන් අපි අනිත් බෙදපු පෙට්ටිය ගන්නවා. හරි. ඒක අරගෙන ඒක තියලා එමීට එකේ ගාඩ් එක අරමු. මෙන්න ඒක මැස්සොට ගිහේ එකම එනවා එළියට. දැන් ඒගොල්ලෝ වහලාම නේ ඉන්නේ. එළියට ඇවිල්ලා ආයෙ ඇතුළට යයි දැන්.
පේනවනේ දැන් යනවා ඇතුළට. ඔය යන්නේ ඇතුළට කට්ටිය. මේකට බැස්සු භාගයයි අරකට බැස්සු භාගයයි. මෙයාලට දැන් එළියට එන්න බෑ. එක්කෙනෙකුටත් එළියට එන්න බෑ. මේ දඟල ඉන්න දැන් මේගොල්ලෝ. බලමු දැන් මේක ඇතුළ කොහොමද කියලා. කරත් අපි වදරාමු දෙකක් දාගමු. දැන් ඉතින් මැස්සොන්ට කිසිම දුම් ගහපු කිසිම මත් ගතියක් නැහැ දැන් මැස්සොන්ට. දැන් ඉතින් අපි මැස්සොන් වැඩේ කරන්න ඕන. දැන් ඉතින් අනින්නත් පුළුවන්. දැන් මේගොල්ලෝ හොඳටම තරහ ගිහලා තියෙන කොහොමද? හරි. ඉන්නේ අනිවාර්ය ටික. ඕන්න යනවා පොලිමට. අපිට රජින හම්බෙච්ච හින්දා වැඩේ ලේසි වුණා. නැත්තම් අනුමාන කරනවා විතරනේ රජින ඉන්නවද නැද්ද කියලා. නැත්තම් ඉතින් අනිත් ජනපද දෙක ගැන හොඳ පරීක්ෂාවෙන් ඉන්න ඕන. මොකද ඒ දෙකටත් ගාඩ්පටි දාන්න පුළුවන්. මොකද ගාඩ්පටි දැම්මොත් මොකද පිරිමැස්සෝ ඉන්න ඉඳ හරියටම 2:00 වෙද්දි ගාඩ්පටි අරින්න ඕන. නැත්තම් පිරිමැස්සෝ ටික සේරම ඇතුළේ මැරෙනවා. එතකොට ජනපදේ කොහොමවත් යන්න බලන්න. මැස්සෝ මැරුණාම පැණිවක් තියෙනවා. 1 2 3ක් බඳා තියෙනවා පැණිවද. මේ ටිකත් ඉතින් ඒගොල්ලන්ටම දෙනවා. මොකද දැන් ජනපදේ හදා ගන්නත් එපා. දැන් මේවා අමාරුගෙන හරියන්නේ නැහැ. එයාලටම දැන් මේ ටික දෙනවා. බලමු දැන් මේකේ මැස්සෝ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා. ප්‍රමාණයක් ඉන්නව එකකින් දැන්. නැත්තම් ඉතින් අපිට මැස්සොන් අල්ලලා දාන්න බෑනේ ජනපද දෙකට මේකට භාගයයි මේකට භාගයයි කියලා. මේක තමයි ලේසිම ක්‍රමය. මම නම් මෙහෙම ඕන් තරම් කරලා තිනවා. හැබැයි වැඩි වද දෙන්න අරගයි මැස්සොන්ට. වැඩි මැස්සොන්ට වද දුන්නොත් මැස්සෝ යනවා යන්න. රජිනට වද දුන්නොත් රජින අනිවාර්යෙන් යනවා. රජින ගාල්පටි දානවා ඒ උනට ඒකෙන් තමයි බේරෙන්නේ. රජිනට ඉතින් වද දුන්නොත් අනිවාර්යෙන් රජින යන්නම් බලනවා. ඒ හැටි. අපි දැන් බලමු රජින ඉන්න ජනපදයේ කොහොමද කියලා ගිහිල්ලා පොඩ්ඩක් බලමු. ඒක සද්ද නැහැ. ඔන්න ජනපදේ. කවිරේ ලීටියක් වැටෙනවා දැන් වහලා දාන්න ඕන මේකට.
මේ ඉන්න වැඩි ඉදින් නැතුව ගියන්න ඒක තරහ නෙවුණාද කොහෙද අන්ට ඔහොම තියමු මේකෙත් අපි ගාඩ් පටිය වහලා දාගමු මොකද මේකේ මැස්සෝ ටික යන්නේ නැහැ ඒ ගාඩ් පටිය වහමු එයාලා ටික ඇතුළට යවලා පිටින් මැස්සෝ ගෑනු මැස්සෝ දෙන්නෙකුත් ඉන්නවා නොකත් ගාඩ් පටිය වැහුවා නොවැහිලා තින්නේ තාමත් මැස්සෝ යනවා මේ ජනපදයට දැන් මේකටත් මැස්සෝ ඇති වගේ මට හිතෙනවා මේ ජනපදෙත් අපි වහලා දාමු දැන් එයා හරි මේ ජනපද දෙහුවා එක වහලා තව විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත මේ පෙට්ටි දෙකම අරන් යන්න ඕන දුරකට මේ දිනේ පැණි පුරවගෙන යන එකක් මන්න මේ පැත්ත සීල් කරලා දෙන්න මේක නම් මෙන්න මෙයාලා පැණි වදයක් මේ බලන්න හොඳට මෝරපු පැණි ඔක්කොම සීල් කරලා තින්නේ මෙතන තියෙනවා 10ක් විතර ඒ ටික සීල් කරලා නැහැ අනිත් ඔක්කොම සීල් කරලා බලමු මේ පැත්ත මේ පැත්තත් සීල් ඔක්කොම හොඳ මෝරපු පැණි වදයක් තමයි මේ දින පැටි පුරවගෙන යන එක මම දැන් නැවත රජින පෙට්ටිය අරන් එනවා අතන්ට රජින පෙට්ටිය අරන් ඇවිල්ලා රජින පෙට්ටිය තියා ගාඩ් එකත් ඇරලා ඒ කියන්නේ මේක සම්පූර්ණ වහලන තියෙන්නේ ගාඩ් පටිය දානවා ඒ කියන්නේ රජට එන්න බැරි වෙන්න ගාඩ් පටිය දාලා යනවර දෙක ගිහින් තියන්න කැලේට ඉතින් මේකට ගාඩ් එක දාලා තියන්න ඕන. හරි දැන් ඔය වහලා තිබ්බ හින්දා තමයි ඔය මේ මැස්සොට එළියට එන්නේ. දැන් එළියට ඇවිල්ලා ආයි ඇතුළට. ඔය යන්න දෙක ඇතුළට ආයි. දැන් රජය මේක ඉන්නවනේ. ඒකින්ද කිසි කේස් එකක් නැහැ. ඔයගොල්ලෝ ඉතින් මේ මැස්සොන්ට කැමති නම් මේ මාස රැක් ගන්න ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න bell icon එක click කරන්න මම දා වීඩියෝ දැම්මම ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් එහෙනම් ඉතින් සියලු දෙනාටම වීඩියෝ එක නරඹුවට ගොඩක් ස්තුතියි ගොඩක් දේවල් මම හිතනවා ඉතින් ඔයගොල්ලෝ දැනගන්න නැති කියලා මේ සම්බන්ධව මම ඉතින් ඉදිරියටත් මේ වීඩියෝ ටිකක් දාන්නම් තව කට්ටි බෙදීම සම්බන්ධ තව ඉදිරි වීඩියෝ ටිකක් දාන්නම් එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් ස්තුතියි